ඔයාලා දැනටමත් දන්නවා ඇති අද අපි කතා කරන්නේ මොකක් ගැනද කියලා. ඉතින් කොරියන් ටෙක් හැමෝම හොයපු වීඩියෝ එකක් තමයි මේක. ඒ නිසා අනිවාර්යෙන් ස්කිප් නොකර මේක බලන්න. ඉතින් මේක VTA එකත් එක්ක එකතු වෙලා තමයි මේක සිද්ධ කරගෙන යන්නේ. ඉතින් මේකෙදි ශ්‍රී ලංකා කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනය මගින් පූර්ණකාලීන සහ අර්ධකාලීන පාඨමාලා සඳහා ආධුනිකයින් බඳවා ගැනීම තමයි මේකෙදි සිද්ධ කරන්නේ. ඉතින් මේක ජුනි 14 තමයි අවසන් වෙන්නේ. ඊට කලින් ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඉතින් මේකේ පාඨමාලා රැසක් ඔයාලට හඳුන්වලා දීලා තියෙනවා. ඒ වෘත්තීය පුහුණු පාඨමාලා විදිහට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු මොනවද මේ පාඨමාලා කියලා. මම මේ වෙබ්සයිට් එකේ ලින්ක් එකයි ඇප්ලිකේෂන් ෆෝම් වල ලින්ක් එකයි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ නිසා ඒව හරහා ඔයාලට පහසුවෙන් ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පහළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටුඩන්ට් ඇප්ලිකේෂන් කියලා. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට ඇප්ලිකේෂන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකේ print out එකක් අරගෙන ඔයාලට මේක ෆිල් කරලා ඔයාලට අදාළ පාඨමාලාව තෝරලා ඒව සඳහන් කළ මේ හැම තොරතුරක්ම නිවැරදිව සටහන් කරන්න. ඉතින් මම මේව ෆිල් කරන්න යන්නේ නැහැ. ඔයාලට මේව පහසුවෙන් ෆිල් කිරීමේ හැකියාවක් තියෙන නිසා යාලා බෑග් ස්ලිප් එක ඉල්ලන විදිය දීලා තියෙනවා. ඉතින් ඒවත් ඔයාලට පුළුවන්. ඊට පස්සේ මෙතන ආයෙ ඔයාලට දාලා තියෙනවා ශ්‍රී ලංකා ඔෆිෂියල් ගවර්න්මන්ට් ගැසට් කියලා. අන්න ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේකේ ගැසට් එක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ගැසට් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරලා PDF විදියට ලබාගෙන මේක කියවන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඔයාලට මේක කියවන්න කියවලා ඉවර වෙලා මේකේ මොකක්ද මොන වගේ කෝසස්ද මේකේ දෙන්නේ, ඊට පස්සේ මේවා ඩිප්ලෝමා පාඨමාලා තියෙනවද, සර්ටිෆිකේට් කෝසස් තියෙනවද, මොන වගේ සුදුසුකම්ද මෙයාලා ඉල්ලන්නේ, කොච්චර මුදලක් වැය වෙනවද, ඒ වගේ දේවල් ඔයාලට මේකෙන් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මේක එකින් එක කියවන්න යන්නේ නැහැ. ඔයාලට කියවන්න පුළුවන්. ඒ නිසා ඉතින් මේකත් අනිත් වෘත්තීය පුහුණු ආයතන වගේම තමයි මේක කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනය මගින් තමයි මේක කරන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක ගොඩක් වටිනවා. ඉතින් මේ අහලා ඇති ජපන් ටෙක්, ජර්මන් ටෙක් ඒ වගේම එකක් තමයි මේක කොරියන් ටෙක් කියලා කියන්නේ. ඉතින් නොදන්න අයට දැනගන්න තමයි මම මේක කිව්වේ. ඉතින් මෙන්න මෙතන දීලා තියෙනවා ඔයාලගේ පාඨමාලා මොනවද කියලා. ඉතින් මම හිතන්නේ ගොඩක්ම වටින පාඨමාලා තමයි මේකේ දෙන්නේ. ඉතින් මෝටර් මැකැනික්, හයිඩ්‍රොලික් වගේ ඒ වගේ නවීන තාක්ෂණික විද්‍යාව සම්බන්ධයෙන් තියෙන කෝසස් ඔයාලට ලබා දීලා තියෙනවා මෙතනදී. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් නොදන්න දේවල් දැනගන්න ඇති. ඒ නිසා මේකේ තව හෝම් පේජ් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ VTA ආයතන මගින් මොන වගේ පාඨමාලාද තව ලබා දෙන්නේ කියලා. ඉතින් ඒ වගේ විස්තරත් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක UGC එක අනුමත කරලා තියෙන. ඒ නිසා ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේ වටින පාඨමාලා තමයි මේකෙන් ඔයාලට ලබා දෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ නරඹන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. මේ වගේ වීඩියෝස් යාළුවන්ටත් දැනගන්න අනිවාර්යෙන් share කරන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් comment එකක් දාගෙන යන්න.